පසුවියක් දූෂණය වෙයි. හැප්පුණා අයියේ හොස්පිටල් එකක් තියෙන කොහෙද කියලා කියන්නකෝ. දූෂණයට අදාළ තරුණයෙක් රෝහලේදී අත්අඩංගුවට. මම මිනිස්සෙක් පාරේ වැටලා බැරෙන්න වැටලා ඉන්නකොට ගෙනල්ලා හොස්පිටල් දුන්න එක වැරද්දක්ද සර්? කොහෙන්ද එතකොට ගෑනු ළමෙක්? මොකෝ චූ කරනකොට ඇඟේ ඇවිත් හැප්පුණාද? මොකද මිනිස්සු ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ මන් දන්නේ නෑ. මෙව කැලේට උස්සන් ගිය විදිහටම ආපහු උස්සන් එනවා. කාලා කන්නේ වැඩ කරන්න පාමිනියෝ. ඒ රෝගියා දූෂණය කළේ කවුද කියන එක කොහොමද වෛද්‍යවරයෙක් තීරණය කරන්නේ? ඔයා කියනේ වහලා තමයි අපිට මෙහෙම උනේ. දූෂණයෙන් ගැප්පරමන තරුණිය දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වෙයි. පත්‍රේ තියනවලු සේරම විස්තරේ. මට තව ගෑනු දරුවෙක් ඉන්නවා. මං ඒ ළමයාව හරියට හදා ගන්න ඕනේ. එහෙම කරන්නේ කොහොමද තමුසෙට තාත්තෙක් නැති ළමෙක් හම්බුනාම? ඔයාලා හැමෝටම ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. අපිට වැරදුනේ. මට වැරදුනේ. දැන් කොහොමත් ඇබෝෂන් එකට දරුවා මෝරලා වැඩි. අනස මොකක්ම කරන්න බැරිද? මන්නම් බලාගෙන ඉන්නේ බබා හම්බෙනකම්. සුද්දන්ට දීලා සල්ලි ගන්න. තමුසේ ඕම තමයි මට කරන්නේ තමුසේගේ ජීවිතේ බේරගන්නට. පන්නකල ඔයා මෙතන යන්න. මට කොමු එක කතා කරන්න ඕනේ. ජීවිතය කියන්නේ ප්‍රවේශමෙන් ගමන් කළ යුතු දූර්ග මාර්ගයක්. willing to give the baby? Poor girl has no other option. 21 වන සියවසේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි දේශීය සිනමාකරුවාගේ නවතම සිනමා සිත්තම 18 වංගුව ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ නිෂ්පාදනය තිරගත වනතුරු ඉවසන්න